ගයිස් එන්ඩ යන්න මාත් එක GoPro කැමරාවක් ගන්න. හයි ගයිස් මම කැමරාව ගණ්ඩ ගිය ලිබටි ප්ලාසා එකේ ලයිෆ් මොබයිල් එකට. මම ආවෙනම් GoPro Hero 13 එක ගත්. ඒත් ඒක ස්ටොක් ඉවරයි කිව්වා. 12 එකේ 13 එකේ ලොකු වෙනසක් නැති හින්දා 12 එකම ගත්තා. මෙතන අනිත් තැන් වලට සාපේක්ෂව ගණන් ගොඩක් අඩුයි. කැමරාව නම් ගත්තා. දැන් ඉතින් ආයෙත් වැඩ කරන්න තමයි තියෙන්නේ. ලයිෆ් මොබයිල් එක තියෙන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ. මගේ යාළුවෙක් තමයි කිව්වේ ලයිෆ් මොබයිල් එකෙන්ම ගන්න කියලා. අපි එහෙනම් මේක අන්බොක්ස් කරමු. මම ඔයාලට බිල පෙන්නලා ඉන්නම් මේක කීයක් වුණාද කියලා. මම මේකට 128 SD කාඩ් එකක් ගත්තේ. ඒක රුපියල් 7000ක්. කැමරාවට රුපියල් ලක්ෂයයි. බලමු බොක්ස් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේක මම YouTube එකේ බලපු විදිහට මීටර 10ක් වතුර යටට යන්න පුළුවන්. ඒක නම් ඇත්තටම මට වැඩක් නැහැ. 5.3K වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. අනික වටිනම දේ තමයි හයිපර් ස්මූත්. මම හිතන්නේ ඒ කියන්නේ වීඩියෝ එක හෙල්ලෙන්නේ නැහැ. තව මෙගාපික්සල් 27 කැමරාවක් තියෙනවා. 8x ස්ලෝ මොෂන් තියෙනවා. හයිපර් view තියෙනවා. HDR තියෙනවා. voice control උත් තියෙනවා. මේ කැමරාව එවලා තියෙන බොක්ස් එක නම් නියමයි. මම මීට කලින් කැමරාව පාවිච්චි කරලම නැහැ. මම හොයලා බලපු විදිහට මේ කැමරාව ගොඩක් හොඳයි. මෙතන ස්ටිකර් වගේකුත් හම්බෙලා තියෙනවා. GoPro කියලා තියෙනවා. ඔය තියෙන බඩු ටික මේකට චාර්ජර් ඩොක් එකක් හම්බෙලා තිබුණේ නැහැ. ඉතින් මං ගාව තියෙන්නේ 33 watt charger එකකුයි 25 watt charger එකකුයි. ඊට පස්සේ මම ChatGPT එකට ෆොටෝ දෙකක් දාලා ඇහුවා මේකට charge කරන්න හොඳ මොකක්ද කියලා. ChatGPT එක නම් කිව්වේ Apple එකේ charger එක හොඳයි කියලා. මේ කැමරාව සාමාන්‍යයෙන් හොඳ අතර දැනෙන බරකුත් තියෙනවා. ඔය තියෙන බැටරිය. අපිට කැමරා එක යූස් කරන්න නම් ඉස්සෙල්ලාම ෆෝන් එකට ඇප් එක දාගෙන ඊට පස්සේ ඒක කනෙක්ට් කරලා අප්ඩේට් කරන්න ඕනේ. ඔය තියෙන හෙල්මට් එකට හයි කරන කැලේ. මේ අලවලා තියෙන ස්ටිකර් ගලවනකොට නම් අමුතු ෆීලින් එකක් එන්නේ. අනිත් එක නියම සුවඳක් තියෙනවා. ඒත් මම මේක අන්බොක්ස් කරලා රෑ ෆෝන් එකට කනෙක්ට් කරලා අප්ලෝඩ් කරලා පොඩ්ඩක් වීඩියෝ ක්වොලිටි එක බලුවා. ඒත් රෑට නම් එච්චර ක්වොලිටි එකක් නැහැ. මම රෙකෝඩ් කරපු වීඩියෝ ටික බැලුවේ ක්වික් ඇප් එකෙන්මයි. හැබැයි ඒකේ කියලා තියෙනවා වීඩියෝ ක්වොලිටි එක වෙනස් කියලා. මේකේ රෙකෝඩ් කරන වීඩියෝ මගේ ෆෝන් එකේ ප්ලේ වෙන්නේ නැහැ. මම හිතන්නේ රෙසලූෂන් වැඩි හින්දා වෙන්න ඇති. මම මේක දැක්කේ එකම අවුල තමයි charge කරන්න බැටරිය මාරු කරන්න පාවිච්චි කරන පියන ගලවන්න ඕනේ. අනිත් එක ඒක සෑහෙන හිරයි. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් මේකෙන් රෙකෝඩ් කරන වීඩියෝ වල ක්වොලිටි එක කොහොමද කියලා ඔයාලට අරන් එන්න. එහෙනම් subscribe කරලා set වෙලා ඉන්න. මං ගිහින් එන්නම්. Thank you.